අනුර කුමාර දිසානායකත් හොඳටම කෙරුවා අපිට. යකෝ තුනෙන් දෙකක බලයක් දීලා මිනිස්සු එතනට යවුවේ. නෑ මට ඒක කියපන්. යවුව යකෝ වැරදි දේවල් මේ රටෙන් අයින් කරලා හොඳ දේවල් ගේන්න. හැබැයි ඌ මොකද කරන්නේ? අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් හදන්න ඕනේ අවුරුදු ගාණක් ඉස්සරහට දාලා. ඔයාලා හිතන්නකෝ 6 වසරින් 7 වසරින් චීනය, ජපානය, කොරියාව, ඉන්දියාව වගේ රටවල් ළමයිට බේසික් ස්කිල්ස් හදනකොට අපේ කට්ටියට දෙන්නේ පරිප්පයට අලවන්න නෙමෙයි. කොන්ද කෙලින් තීරණයක් ගන්න පුළුවන් නායකයෙක් අපිට නෑ බං. යකෝ තුනෙන් දෙකක බලයක් දීලා යවුවේ වැරදි දේවල් අයින් කරලා හොඳ දේවල් රටට ගේන්නනේ. නිකන් හිතපන් ඉංග්‍රීසි මොඩියුල් එකේ 51 වෙනි පිටුවේ තියෙන එක කේතයක් හින්දා ලින්ක් එකක් හින්දා කෝටි ගාණක් වියදම් කරපු බිලියන ගාණක් වියදම් කරපු නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මොකද වෙන්නේ කියලා සම්පූර්ණ නවත්තලා දානවා. මතක තියාගන්න තීරණ ගන්න හැම එකගෙන්ම අහලා බෑ බං. හැම එකගෙන්ම අහලා බෑ. ඍජු තීරණ ගන්න පුළුවන් නායකයෙක් අපිට නැහැ. මතක තියාගන්න මිනිස්සුන්ට අමතක වෙලා තියෙනවා ලෝකේ හොඳට මතකද සුද්දෝ කැලේ රෙනකොට අපේ මිනිස්සු මොකද කරේ? ටොයිලට් වල රීපු જાතියක් අපේ උන්. එහෙම නැද්ද? අනුරාධපුර රාජධානියෙන් හම්බෙලා තියෙනවනේ බඩි බඳුන් වල තමයි මුන් වැසිකිලි ගිහිලා තියෙන්නේ. සුද්දෝ එතකොට කැලේ රෙන්නේ. මතක තියාගන්න හැමෝම බිමින් යනකොට අපේ උන් උඩින් ගිය જાතියක්. කළුගල් උණු කරපු જાතියක් නේ අපේ උන් බං. එහෙම අධ්‍යාපන රටාව මොට කරා අනුර කුමාර දිසානායකත් හොඳටම කෙරුවා අපිට. රටකට ඉන්න ඕනේ දැඩි තීරණ ගන්න නායකයෙක්. මේ තියෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලින් හදපු පොත්. රුපියල් බිලියන ගාණක් වියදම් කරලා හදපු පොත් සෙට් එක. මේ අවුරුද්දේ 6 වසරට දෙන්න ලෑස්ති කරලා තිබුණු පොත් සෙට් එක. ඒතකොට තීරණයක් ගන්නවා මේ සියලු දේවල් අයින් කරලා අලුත් මොඩියුල්ස් ගේන්න. මේ බලපන් ලංකාව වෙනස් කරන්න පුළුවන් පළවෙනි හරවුම් ලක්ෂයක්. 6 වසර දෙන්නේ ව්‍යවසායකත්වය හා මූල්‍ය සාක්ෂරතාවය. උඹට ව්‍යවසායකත්වය කළමනාකරණය ඒ ලෙවලට තියෙනවා. ඒතර උඹ හිතපන් මේ ළමයා ඒ ලෙවලටදී කොච්චර දක්ෂෙක් වෙයිද? මේ 6 වසරේ මොඩියුල් එකේ ව්‍යවසායකත්වය හා මූල්‍ය කළමනාකරණය කියවලා බලපන්. මතක තියාගනින් ඒ ලින්ක් එක දැම්මෙත් මේ මජර දේශපාලන ප්‍රතිඵලයක් විදිහට මේ කඩා කප්පල් කරන්න ලින්ක් එකක් එතෙන්ට දාලා ඒකේතය ඉස්මතු කරලා සම්පූර්ණ මේ අධ්‍යාපන රටාව පස්සට ගෙනාවා. හැබැයි එකෙක් දැක්කේ නෑ මේ හැම පොතේම තියෙනවා පුතා මාර වටිනා කේත ගොඩක්. එකක් තියෙනවා පුතේ ජාතික අධ්‍යාපන ආයතනයේ සයිට් වල ඔක්කොම ලින්ක් යකෝ පරීක්ෂණයක් කරලා ඔය පොත හදපු යවුන් ඕක ප්‍රූෆ් බලපු යවුන් හරිද මේ ලින්ක් එක දාලා ටයිප් කරපු එක හොයාගෙන එක හරි කපලා දාන්න බෑද කියහන්කෝ නෑ මං කියන්නේ බැරිද මේ පොත බලපන් ජීවිතය සඳහා තාක්ෂණ වේදය බලපන් හෙන ගහනවද මේ වගේ විෂය ධාරාවක් 6 වසරට දෙන එක මේකේ සම්පූර්ණම තියෙන්නේ පුතේ පොඩි නිර්මාණ කරණේවා ඔයාලට ඩ්‍රෝවින් වල තියෙනවා 3D රූප අඳින්න ඩ්‍රෝවින් වල 6 වසර බලපන් 6 වසරට තියෙනවා සමාංශක රූප ගැන හොඳ අධ්‍යයනයක් ඔබ හිතපන් මූ 11 වසර 12 වසරට එනකොට මොන වගේ වැඩක් වෙයිද ඉලෙක්ට්‍රොනික වල පෑස්සුම් ක්‍රම එතකොට මේවා දැක්කේ නැද්ද ඔය කෑ ගහන බූරුව මට තියෙන ප්‍රශ්නේ තමයි මෙච්චර හොඳ වැඩක් කරලා මේක ක්‍රියාත්මක කරන්න කොණ්ඩ කෙලින් තියාගන්න වැඩ කරන නායකයෙක් අපිට අපේ මිනිස්සු හරි මෝඩයි මිනිස්සු හිතන්නේ මේ අම්මෝ අපේ ළමයි සමලිංගික සීන් එකකට යන්නේ ළමයි ඉවරයි ඔක්කොම ඉවරයි ඇයි මිනිස්සු හරි මෝඩයි දෙපාරක් පපුවට ගහලා බැලි ටිකක් කරගෙන කාලා මගේ රට අපේ හාමුදුරනේ කියලා මරුණා නම් මෙතන ගහනවා කතිරේ මේක ක්‍රියාත්මක කරන්න එකෙක් නෑ මතක තියාගනින් මේක ආපස්සට හරවන්න Facebook post එකකට කමෙන්ට් එකක් හරි දාපු නැත්තම් අත උස්සපු හැම එකාටම ಜಾති කෙලවෙනවා හොඳක් තියනවා නම් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ අවුරුද්දේ ගෙනලා පෙන්නපන් මතක තියාගනින් ස්කිල් බේස් වලින් පරිපූර්ණ ළමෙක් හදන ආර්ථිකයක් හරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ලංකාවට ගේනකම් මේ රට කොට දාන්න බෑ ඕක තමයි ඇත්ත. බොහොම ස්තුතියි.